ඔයා කීපාරක් නම් WhatsApp එකකින් හරි Facebook එකකින් හරි සල්ලි ගෙන්න ගන්න ඔයාගේ බෑන්ක් account number එකයි ID එහෙම නැත්නම් NIC එකේ ෆොටෝ එකයි අවලා තියෙනවද? ගොඩක් අය හිතන්නේ account number එකක් විතරක් තිබිලා මගේ සල්ලි ගන්න බෑනේ ATM pin එක ඕනේනේ කියලා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අද මම කියන්නේ ඔයාගේ account number එකයි NIC එකයි විතරක් පාවිච්චි කරලා වංචකාරයෝ කොහොමද ඔයාගේ account එකේ තියෙන සල්ලි ඔක්කොම හොරකම් කරන්න කියලා. හැබැයි මේ භයානක කතාව අහන්න කලින් අපේ වීඩියෝ එකේ like button එකට පොඩි ටට්ටුවක් දාලා support එකක් දෙන්න. මුලින්ම බලමු මේක ගොඩක්ම වෙන්නේ කොහොමද කියලා. ඔයා සල්ලි ගෙන්න ගන්න ඔයාගේ account number එකයි ID එකයි ඔයා දන්න කියන යාළුවෙක්ට හරි එහෙම නැත්නම් Facebook එකෙන් බඩුවක් ගන්න ආපු කෙනෙක්ට හරි යවනවා. හැබැයි ඔයා දන්නේ නැහැ සමහර විට ඒ යාළුවාගේ WhatsApp එක මේ වෙද්දිත් ස්කැමර් කෙනෙක් හැක් කරලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා විශ්වාසයෙන් යවන මේ විස්තර වෙනත් WhatsApp group එකකට forward වෙලා ස්කැමර් කෙනෙක්ගේ අතටපත් වෙන්න පුළුවන්. ඔයාගේ විස්තර අතට ගත්ත ගමන් මේ ස්කැමර් කරන්නේ මොකක් හරි online banking app එකක් හරි වෙනත් payment app එකක් හරි ඔයාගේ නමින් අලුතෙන්ම හදන්න try කරනවා. මේකට ඒගොල්ලන්ට ඔයාගේ ID number එකයි account number එකයි විතරක් ඇති. හැබැයි මේක verify කරන්න බැංකුවෙන් එවනවා OTP එහෙම නැත්නම් one time password එකක් ඔයාගේ phone number එකට. මෙන්න මෙතනදි තමයි කපටි වැඩේ වෙන්නේ. අර දන්නවා කියලා හිතන කෙනා එහෙම නැත්නම් ස්කැමර් ඔයාට කෝල් කරලා හරි මෙසේජ් කරලා හරි කියනවා මම සල්ලි දැම්මා. හැබැයි ඒක රිලීස් වෙන්න ඔයාගේ ෆෝන් එකට ආපු වෙරිෆිකේෂන් කෝඩ් එක මට කියන්න කියලා. ඔයා ඒ කෝඩ් එක දුන්න ගමන්ම ඔයාගේ account එකේ සම්පූර්ණ control එක එයාලට යනවා. දෙවනි භයානකම දේ තමයි SIM swapping කියන්නේ. හිතන්න ඔයා කාට හරි ඔයාගේ NIC කොපියක් යවනවා. ඒකේ ඔයාගේ උපන්දිනේ තියෙනවා. ඒ වගේම ඔයාගේ ෆෝන් නම්බර් එකත් එයාලා දන්නවා. මේ විස්තර ටික පාවිච්චි කරලා මේ වංචකාරයන්ට ලේසියෙන්ම මොබයිල් කම්පැනි එකකට ගිහිල්ලා ඔයාගේ නමටම ඩුප්ලිකේට් SIM එකක් ගන්න පුරුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ ෆෝන් එකේ සිග්නල් එකපාරටම නැති වෙලා යනවා. හැබැයි ඔයාගේ බැංකුවෙන් එන OTP SMS ඔක්කොම යන්නේ අර හොරාගේ අතේ තියෙන අලුත් SIM එකට. එතකොට ඔයාට කිසිම දෙයක් හිතාගන්නත් කලින් ඔයාගේ සල්ලි ටික ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරලා ඉවරයි. තුන්වෙනි ක්‍රමය තමයි ඔයාගේ විශ්වාසී දිනාගෙන කරන හොරකම. ඔයා WhatsApp එකේ හරි වෙන තැනක හරි ෂෙයා කරපු මේ විස්තර දැකලා වංචකාරයෝ කෙලින්ම කෝල් කරනවා අපි බැංකුවෙන් කතා කරන්න කියලා. එයාලා කෝල් කරලා ඔයාගේ නම NIC නම්බර් එක උපන්දිනය හරියටම කියනකොට ඔයාට ලොකු විශ්වාසයක් ඇති වෙනවා මේ කතා කරන්නේ ඇත්තටම බැංකුවෙන් තමයි කියලා. ඊට පස්සේ යාලා කියනවා ඔබගේ ගිණුම වෙරිෆයි කරන්න ඕනේ නැත්නම් account එක block වෙනවා කියලා. ඒ විදිහට බයි කරලා අන්තිමතර යාලට ඕන කරන OTP එක හරි PIN එක හරි ඔයාගෙන්ම ඉල්ල ගන්නවා. අනිත් එක තමයි money mule නැත්නම් සල්ලි ප්‍රවාහනය කරන්නෙක් වෙන එකේ අවදානම. ඔයාගේ account number එක public දැම්මම scammers-ලා වෙන අයගෙන් හොරකම් කරන සල්ලි ඔයාගේ account එකට දානවා. ඊට පස්සේ ඔයාට කතා කරලා කියනවා අනේ sorry වැරදිලා මගේ සල්ලි වගේක් ඔයාගේ account එකට ආවා. ඒක මේ නම්බර් එකට දාලා දෙන්න කියලා. ඔයා එහෙම කළොත් අන්තිමට පොලිසියෙන් මේ හොරකම ගැන හොයද්දී කෙලින්ම එන්නේ ඔයා ගාවට. නීති ඉස්සරහා ඔයා තමයි ප්‍රධානම සැකකරු වෙන්නේ. එහෙනම් මේ වගේ බේරෙන්නේ කොහොමද? මේ නීති තුන මතක තියාගන්න. පළවෙනි රූල් එක සල්ලි දාන්න කාටවත් ඔයාගේ NIC එක යවන්න එපා. account number එකයි නමයි විතරක් හොඳටම ඇති. දෙවෙනි රූල් එක කවදාවත් කාටවත් ෆෝන් එකෙන් OTP එකක් කියන්න එපා. ඔයාක සල්ලි එවන්න කෙනෙක්ට කවදාවත් ඔයාගේ OTP එකක් ඕන වෙන්නේ නැහැ. තුන්වෙනි රූල් එක බැංකුවෙන් කවදාවත් කෝල් කරලා ඔයාගෙන් OTP හරි PIN එක හරි ඉල්ලන්නේ නැහැ. එහෙම ඉල්ලනවා නම් ඒ අනිවාර්යෙන්ම වංචාවක්. මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවන්ට පවුලේ අයට ෂෙයාර් කරන්න. ඔවුන්ගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටිකත් බේරගන්න උදව්වක් වෙන්න. මේ වගේ තවත් වැදගත් මූලික දැනුම එකතු කරගන්න බංකුව YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ TikTok සහ Facebook පිටුවලටත් එකතු වෙන්න. ගිහින් එන්නම්.